මගේ නම රාගිනී. මහගොඩයයි බුත්තල තමයි පදිංචි වෙලා ඉන්නේ. මේ 2008 සැප්තැම්බර් 16 වෙනිදා මේ 28 වෙනිදා තමයි එයා අතුරුදහන් වුණේ. කවුද? මගේ පුතා. ඊට පස්සේ අපි එදා ගිහිල්ලා හොයලා බලනකොට අතුරුදහන් වුණා කියේ කොහොමද? පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද උනේ? එදා දවසේ සිද්ධිය. එයා මේ වැඩකට එහෙම යන්නේ නැහැ සර්. ගෙදර හිටියේ. මේ වක්ගොඩ ඔපරේෂන් කරලා. ඊට පස්සේ එයාගේ යාළුවෙක් ඉන්නවා මේනක කියලා. එයා තමයි එයාව එක්කගෙන ගියේ වැඩට කියලා. ගිහිල්ලා සෙල්සෝලා කියලා කම්පැනියක් තිබුණා. ඒක වටේ උදුල් ගාන්න කියලා මේ කතා කරගෙන ගියේ. කෑම එකක් රෙදි හිම අරගෙන එදා තමයි ගියේ ගෙදරින්. ඒ ගියාමයි අද වෙනතුරුත් කිසිම තොරතුරක් නැහැ. වයස කීයද ඒක? 28යි. ඒ වෙනකොට යාගනේ. ඔව් එතකොට 28යි. මේ ආයි අපි හවස හොයලා බලලා පොලිසියට උදේ ගියට පස්සේ තමයි පොලිසියෙන් අර විදිහට කිව්වේ යාපනේ පැත්තේ කෙල්ලෙක් එක පැනලා යන්න ඇති මේ ෆොටෝ දෙකක් හම්බුණා කියලා. බොරුවට මෙයාගේ ඩෙන්ටිටි නේ එයාගේ ඩෙන්ටිටි මයි ගාව තියෙනවා. දැන්ටත් තියෙනවා. ඊට පස්සේ අපි මානව හිමිකම් එකට ගියා රතු කුරුසයට ගියා. හැම තැනටම දැනුම් දීලා තියෙන්නේ. මේ ලියකියවිලි ඔක්කොම මයි ගාව තියෙනවා දැන්ට. නෑ රැකියාව කරෙත් නෑ පුතාලා තුන් දෙනෙක් හිටියා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් මානසික ලෙඩෙක් අනිත් එක්කෙනා කුඩි වැඩ කරනවා දැන් මං ලෙඩ ගන්න ඉන්නේ අපේ එක්කෙනා heart attack ඇදිලා ඇවිදින්නත් බැරුව ගෙදර කන්න බොන්නවත් හරි අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ මිස්. ඕම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ පොඩි කඩයක් කර හිටියා ඒකත් කරන්න නෑ දැන්. රතු කුරුසෙන් දෙපාරක් මේ අපිට උදව් කරා රත් සල්ලි හිම දීලා බඩු මුට්ටු එහෙම කඩේට අරන් දුන්නා ඒකත් දැන් කරන්න විදිහක් නෑ අපි ගෙදරට වෙලා ඉන්නේ දෙන්නම. දැන් දවල්ට කෑම දෙන්නත් මං ගිහිල්ලා තමයි අට කෑම දෙන්න ඕනේ. මේ සර් කියපු හින්දා ආවේ නැත්තම් මම මෙච්චරලා කොහෙවත් ගිහිල්ලා ඉන්නේ නැහැ. යාව එක්කගෙන යන්න ඕනේ එළියට එහෙම එක්කෙනෙක් එන්න ඕනේ ළඟ. දවස් 10ක් ඉස්පිරිතාලේ අදට දවස් 25ක් වෙනවා මේ heart attack ඇදිලා. මොනරාගල ඉස්පිරිතාලේ දවස් 10ක් හිටියා. කාගෙන්වත් කිසිම උදව්වක් නැහැ. පුතාලා දෙන්න එයාලත් කුඩි වැඩ කරන එක්කෙනෙක් මානසික ලෙඩෙක්. එයාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා අනිත් එක්කෙනාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාත් කුඩි වැඩ තමයි කරන්නේ. අම්මා මොකද්ද හිතන්නේ ඉතින් මේ ඒ අතුරුදහන් වීමක් ගැන? අතුරුදහන් කියන්නේ සර් මේ අප්‍රේල් 24 වෙනිදා මෙහි රැස්වීමක් තිබුණා මහලේකම් කාර්යාලේ මොණරාගල. එයාලා ඇවිල්ලා කිව්වා මේ මරණ සාතිකය ගන්න කැමතිද කියලා. ඉතින් අපි කිව්වා අපි මරණේවත් දැක්කේ නැහනේ මොනවා වුණාද කියලා දන්නේ නැහනේ. ඊට පස්සේ කිව්වා මරණ සාතිකය නම් ගන්න බෑ කියලා. ආයි ඩෙන්ටිටි නම්බර් ගිනුම් මේ එහෙම යවන්න කිව්වා ඔක්කොම යවුවා අපි. මේ දැන් ළඟදී ලියුමක් ඇවිල්ලා ආයි ගිනුම් අංකේ මේ මගේ ඩෙන්ටිටි හඳුන්වුම්පත් අංක ඔක්කොම යවන්න කිව්වා ආයිත් යවුවා. තාම ඒකට කිසිම තොරතුරක් නැහැ. රජෙන් දෙපාරක් තුන් පාරක් වන්දි දෙනවා කියලා කිව්වා. අපි ඉතින් වන්දි නම් ඉල්ලුවේ නැහැ. එයාලා දෙනවා කියලා කිව්වා. ඉතින් කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. රතු කුරුසෙන් විතරයි අපට උදව් හම්බුනේ. ගමෙත් ඉතින් මගේ පුතා විතරක් නෙවෙයි ගොඩක් සිංහල ළමයි 7 දෙනෙක් අතුරුදහන් දෙමළ ළමයි 15ක් විතර අතුරුදහන්. මොකක්ද ඒ ගම? මහගොඩේ අය. මහගොඩේ සාම ගම්මානේ. නංගිගේ මහත්තයව මැවිල්ල ගෙදරට මැවිල්ල වෑන් එකේ දාගෙන ගියේ සුදු වෑන් එකේ. එයාගෙන ආරංචි නෑ එයාගෙනත් නෑ. ගෙනිච්ච කට්ටිය කිසිම කෙනෙක් ආරංචියක් නෑ. අයියාගේ පුතාව ගෙනත් දාලා මාස 3කින් ආයි වෙඩි තියලා මැරුවා. එතකොට ටීටී එකට සම්බන්ධයි ඒ වගේ කෙනා? ඔව් ඒවට තමයි.